හායි යාළුවනේ ඔන්න අදත් අපි ලස්සන තැනකට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඊයේ අපි ලස්සන දවසක් ගත කරා සේනානායක සමුද්‍රයේ හොඳ ලස්සන බෝට් සවාරියක් ගිහිල්ලා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඉතින් අද අපි උදේ පාන්දර යන්න ලෑස්ති වෙලා ඉන්නේ ලංකාවේ ලස්සන බීච් සයිඩ් එකකට. ඉතින් අපි ගිහිල්ලාම බලමු ඒ කොහෙද කියලා. යම් මාත් එක්ක. අපි දැන් ලස්සන බීච් එක ආරුගම්බේ බීච් යන ගමන් ඉන්නේ. ඉතින් ආරුගම්බේ බීච් යන ගමන් පොතවිල් ප්‍රදේශයේ තියෙනවා ගොඩක් ඓතිහාසික වටිනාකමක් තියෙන මුහුදු මහා විහාරය. ඉතින් අපි මේ යන ගමන් එතනත් බලලා යන්න ආවා. ඒක ගොඩක්ම ඓතිහාසික පුරාණ වැදගත්කමක් තියෙන විහාරයක්. අපි ඉතින් ඒක බලන්න ආවා. දැන් අපි ඉන්නේ මුහුදු මහා විහාරේ. මේ දවස්වලට කියන්නේ කොහොමත් පොතුවිල් පැත්ත මාරම රස්නේ. ඉතින් අපිට ටිකක් අමාරුයි මේ වෙලාවත් එක්ක. දැන් වෙලාව 12යි හරියටම. ගොඩක්ම රස්නී. අපි ඒත් ඉතින් මේක ගොඩක් ඓතිහාසික වැදගත්කමක් තියෙන විහාරයක් නිසා අපි බලන්න ආවා. මෙතනින් පන්සල බලලා මෙතනින් බීච් එකට යන්න පුළුවන්. අපි එතනත් බලලම යන්න හිතුවා ඉතින්. ඔන්න අපි ආවා ගොඩක් දුර කොළඹ ඉඳන් පැය ගාණක් ඇවිල්ලා අපි බලාගෙන හිටපු ලස්සන ඩෙස්ටිනේෂන් එකට. මේ තමයි ආරුගම්බේ බීච් එක. අපි ටිකක් අපි අද රෑ නවතින තැන ටිකක් වෙලා ඉඳලා ආවා. මොකද මාරම අවුවයි මේ දවස්වල සීසන් එකක් තමයි මේ ආරුගම්බේ බීච් මේ සයිඩ් එකට. ඒත් මාරම රස්නේ. ඒ නිසා අපි අපේ සීක්‍රට් බේ එකේ ටිකක් වෙලා ඉඳලා ඊවිනිං ටී එක එහෙම අරගෙන දැන් අපි ආරුගම්බේ බීච් එකට ආවා. අපි බලමු ගිහිල්ලා ඒක ගොඩක් ක්‍රවුඩඩ් මේ ෆොරිනර්ස්ලා ගොඩක් ඉන්නවා. අපි ලොකුවට මේ චේන්ජ් කරන්න නැතුව ආවේ. අපි ගිහිල්ලා බලමු. ආරුගම්බේ බීච් ඇවිල්ලාම නැහැ. ඔයාලත් එක්කත් ඒ එක්ස්පීරියන්ස් එක බෙදා ගන්න. ගිහින් බලමු. මාංගා සද්නේ රංගි. අර JBL එකක් ගෙනාන්න. ඔව් පොඩි දුර බලකන.